හොඳයි. කවුරුත් අද ඉන්නේ මොන ආරාමෙද? අද ඉන්නේ කොහෙද? ජේතවනාරාමේ. ජේතවනාරාමේ තියෙන්නේ සෑවැත්. එතකොට අපි අර පිරිත් කිව්වේ මොන කුටියේ තිබ්බද නැද? අන්න ඒ ගන්ධ කුටිය ඇතුලේ බුදුහාමුදුරුවෝ නැති වෙලාවට ඕගොල්ලෝ වගේ අය ආවා.
ඇවිල්ලා මෙන්න මේ වගේ දේවල් අරගෙන ගන්ධ කුටිය ඇතුළට ගියා. ගියාම බුදුහාමුදුරුවෝ නැහැ. චාරිකාවේ වැඩම කරනවා. චාරිකාවේ වැඩම කරනවා. ඒ නිසා මිනිස්සු ගෙනාපු දේවල් ගන්ධ කුටිය ඇතුලේ තැනින් තැන තිබ්බා. අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ ශාසනයේ අග්‍රදායකයා. එතුමා දවසකට 3 පාරක් ජේතවනයේට එනවා. උදේට එනවා, දවල්ට එනවා, හවසට එනවා. එහෙම එන බුද්ධ ශාසනයේ හිටපු අග්‍රදායකයා වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමා මේ දේවල් දැකලා එයා මේ දැක්ක දේවල් ටික ගිහිල්ලා කියනවා ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවෝ මොකද කරන්නේ? සිටුවරයා කියපු ටික හොඳට අහන් ඉන්නවා. අහන් ඉඳලා ආනන්ද හාමුදුරුවෝ සිටුවරයා කියපු ටික ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියලා බුදුහාමුදුරන්ගෙන් අවසර අරගත්ත ආනන්ද හාමුදුරුවෝ බුද්ධ ගයාවේ තිබ්බ ශ්‍රී මහා බෝධියෙන් පුංචි ගෙඩියක් මුගලන් මහ රහතන් වහන්සේට කියලා ආනන්ද හාමුදුරුවෝ එහෙනම් බුද්ධ ගයාවේ තියෙන ශ්‍රී මහා බෝධියෙන් පොඩි ගෙඩියක් ආනන්ද හාමුදුරුවෝ මුගලන් රහතන් වහන්සේට කියලා ගෙන්නගෙන ඒ ගෙඩිය ආනන්ද හාමුදුරුවෝ අරගෙන ඒක අනේ පිටුසිටුතුමාට ආනන්ද හාමුදුරුවෝ දෙනවා මේ මෙතන රෝපණය කරන්න කියලා. දැන් ආනන්ද හාමුදුරුවෝ දීපු බෝ ගෙඩිය අනේ පිටුසිටුතුමා මෙතන හිටවන. හිටවපු ගෙඩිය පැලවෙනවා. ඒ පැලේ තමයි මේ වගේ ලොකු ගහක් බවට පත් වෙන්නේ. මේ ගහයට බුදුහාමුදුරුවෝ රැයක් එළි වෙනකන් සමාධි සුවයෙන් වැඩ ඉඳලා තියෙනවා. ඒකින් චේන විඤ්ඤෝ පරේ උපව සුඛිනෝ වාකේමිනෝ හන්තු සබ්බේ සත්තා භවං ඒකේ චිපාන බෝතත්තේ තසාවා තාවරාවා අනවසේසා දීගාවායේ මහං මජ්ජිමා රස්ස කානුක තූලා දිට්ඨාවායේ වාප්ති ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තාන පරෝ පරන්නිකෝ ඥාති මඤ්ඤේත කත්තකිනං කංචී භාරෝසනා පටික ඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතයතානියං ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ උත්තං අදෝච තිරියං ච අසංගාදං අවීරං අසපත් තිත්තං චරන්නි සින්නෝ ආසයානෝ ආ විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං දිට්ඨිං චානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේති උදේතයං චක්කුමායේ කරාජ හරිස්සවන්නෝ පටවිප්පබාසු තන්තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්පබා අයච්ච පුත්තා විහෙරේමු දිවසං යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මම් පාලයන් නමත්තු බුද්ධානං නමත්තු බෝධිය නමෝ විමුක්තානං නමෝ විමුක්තිය ඉමංසෝ පරිත්සංකත් මෝරෝ චරතියේසන අපේතයන් චක්කුමා කරාජා හරිස්සවන්නෝ පටවිප්පබාසෝ තම්තං හරිස්සවන්නං පටවිප්පබාසං තයජ්ජ ගුත්තා විහෙරේ මුරත් ඒ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේ මේ නමෝ තේ ච මම්පා මේ වගේ මහා පින්බිමක පිනෙන් පොහොසත් වෙනකොට ඔබ ඒ අය ඔබෙන් පින් ටිකක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ හිතන්න නමින් මියගිය මගේ වර්ග පරම්පරාවේ යම් කෙනෙක් ඉන්නවද මගෙන් අද පින් බලාපොරොත්තු වෙන බුදුන් හිටපු උතුම් ජේතවනාරාම බුදුන්ගේ සුවඳ විදි උතුම් ආනන්ද බෝධිය ළඟ ඉඳගෙන මම කළ සත්බුදු වන්දනාවෙන් සත්බුදු පූජාවෙන් අනද බෝධි වන්දනාවෙන් කප්පු පූජාවෙන් ලද උදාර පිනෙන් ටිකක් දැන් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙන කෙනෙක්
අනුමෝදම්ම වේවා. ඉදම්මේ ඥාතිනං හෝත් සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු. බුදුන් බණ කියපු ධම්සභා මණ්ඩපේ ධර්මාසනේ තිබ්බ තැනට. ඒ වගේම බුදුන් වැඩ සිටිය සුගන්ධ කුටිය තිබ්බ තැන ඇතුළේ ඉඳගෙන බුද්ධ වන්දනාව කරලා එතන බුදුහාමුදුරුවෝ බුදුමුවින් දෙසූ මංගල සූත්‍රය ඔබට කටින් සජ්ජායනා කරලා ඒ සුගන්ධ කුටිය වැඳලා ඒ වගේම ඒ උතුම් සුගන්ධ කුටිය ළඟදී ඒ සුගන්ධ කුටිය තිබ්බ තැන නලල තියලා වන්දනා කරන්නටත් වාසනාව ලැබුණා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී ඒ ස්ථානෙත් නලල තියලා වන්දනා කරපු ඔබ හරි වාසනාවන්ත වුණා. ඒ සුගන්ධ කුටිය තිබ්බ තැන නලල තියලා වන්දනා කරන්න. එතනින් විශ්වයට විහිදි අනන්ත බුදුගුණ ශක්තියක්. ඒ වගේම ජීවමාන බුදුන් වහන්සේගේ සුවඳ විඳි මේ උතුම් ආනන්ද බෝධීන් වහන්සේ ළඟ කළ සත්බුදු වන්දනාවෙන්, කළ සත්බුදු පූජාවෙන්, කළ අනද බෝධි වන්දනාවෙන්, කළ කප්පුක් පූජාවෙන් ලද උදාර පිනක් මෙතනින් විශ්වයට විහිදී බුදුගුණ ශක්තියක් මේ හැම දිනාගේම කායික සුවපත් භාවයේ පිණිස ආශිර්වාදයක් වේවා. මානසික සැනසෙල්ලට ඒ උතුම් පුණ්‍ය ශක්තිය ඔබට ආශිර්වාදයක් වේවා. ඔබේද ඇති රෝග දුරු වේවා. ඔබට සැනසෙල්ල සැලසේවා. ඔබේ ජීවිතයේ සුවපත් වෙන්නට මේ පිම්බිමින් විශ්වයට විහිදී අනන්ත බුදුගුණ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.